කිසිවෙකුට සම කරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්. ඉතින් මේ වෙලාවේ ගොඩක් දෙනෙක් කතා බහට ලක්වන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇතිවෙච්ච මේ යුද්ධමය තත්ත්වයෙන් මුළු මහත් ලෝකයම දැන් දෙපැත්තකට බෙදිලා ලෝකයේ බලවතුන් දෙපැත්තකට බෙදිලා කරට කර තුන්වෙනි ලෝක යුද්ධයක්ද කියලා හිතනවා. ඉස්සරහට මොකක් වෙයිද කියලා හිතනවා. මේ වෙන්න යන දේ ගැන ඉතාමත්ම කනගාටුදායකයි. මොකද මිනිස් සංහතිය, දේපල සංහතිය, පරිසර ගැටලු මේ හැම දෙයකටම මේ යුද්ධය නිසා මුහුණ දෙනවා. සත්ව හිංසනය මේ හැම දෙයකටම. ඉතින් මේවා ගැන මොකෙක්වත් කතා කරන්නේ නැහැ. ඇමරිකාවෙන් ගැහුවොත් උන් කතා කරන්නේ නැහැ. අපි ගහගත්තොත් තමයි ඔය LTT අමුදාව ගහගත්තොත් තමයි උන් කියන්නේ මිනිස් සංහතිය අරම මේවා කියලා. හරිද? ඇමරිකාව ප්‍රශ්න වලට ඒවා කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඉතින් මේ වෙලාවේ ඇමරිකාව කරපු වැඩේ ඊටමත් හෙලා දකින්නවා හැමතැනින්ම ගොඩක් කට්ටිය. බටහිර රටවල් සහ ඊශ්‍රායල නම් ඒක සතුටින් ප්‍රකාශ කරනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනි ඇමරිකාව ඉරානයට පහර දෙන්න හේතුව කුමක්ද කියලා අපි තාමත් හොයනවා. මොකද මේ න්‍යාස්තික බලාගාර ඉදිකිරීමේ න්‍යාස්තික මිසයිල් ඉදිකිරීමේ ප්‍රශ්නයක් හේතු කරගෙන තමයි මේ ප්‍රශ්නය මුලින්ම ඇති වුණේ. ඉතින් ඒක විනාශ කරන්නයි කියලා ඇමරිකාවත් ඉරානයට පහර දුන්නා. විදේශ කටයුතු අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශනයක් කරා මේකට දරුණු විපාක විඳින්න සිදු වෙවි කියලා. මුල ඉඳන්ම ඊශ්‍රායලේ ගහපු පළවෙනි පහර ඉඳන්ම ඉරානය කිව්වා මේක ඇමරිකාව අනිවාර්යෙන් සම්බන්ධයි කියලා. හැබැයි ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් එයාගේ ට්විටර් එකේ දාලා තිබුණා මම කිසිම සම්බන්ධයක් නැහැ මේක ඇමරිකාවට කිසිම වගකීමක් ගාර ගන්න බෑ ඇමරිකාවේ සහයෝගයක් නැහැ කියලා. එහෙම ගිහිලා සතියකට විතර පස්සේ ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක් කෙල්ල කරනවා. අර නිකන් හරියට නිකන් ඒක නිකන් විහිළු කතාවක් වගේ. චීනය එක පැත්තකින් කතා කරනවා, ඊශ්‍රායල එක පැත්තකින් කතා කරනවා, රුසියාව එක පැත්තකින් කතා කරනවා, උතුරු කොරියාව තව පැත්තකින් කතා කරනවා. ඉතින් මේකත් එක්ක ඉස්සරහට මොන වගේ ප්‍රශ්නයක් වෙයිද? ඉතින් සමහර රටවල් වලට මේකට මැදිහත් වෙන්න බෑ. විශේෂයෙන්ම රුසියාවට මැදිහත් වෙන්න බෑ. ඉන්දියාවට මැදිහත් වෙන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ පාකිස්තානයේ ප්‍රශ්නයක් තිබුණා. ඒ වගේම රුසියාවේ යුක්‍රේන ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට චීනය තායිවාන අතර පොඩි ප්‍රශ්නයක් පටන් ගන්න තියෙනවා. ඉතින් මේ හැම දෙයත් එක්ක මේ ලෝකේ හැම අසල්වාසී රටවල් පොඩි ප්‍රශ්න දාගෙන ඉන්නේ. හරිද? අපිට තමයි ප්‍රශ්න නැත්තේ. ඉතින් ඔයාලා දන්නවද මේ ඉරානයට කරපු ප්‍රහාරය නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂාව ඩබල් කරලා තියෙනවා. ධවල මන්දිර ආරක්ෂාව ඩබල් කරලා තියෙනවා. පොර ප්‍රහාර දුන්නට පොර පොඩ්ඩක් සේෆ්ටි වෙලා ඉන්න පොඩ්ඩක් හැංගිලා වගේ ඉන්නේ. ඒ කියන්නේ ආරක්ෂාව ඩබල් කරලා තියෙන්නේ. මොකද අපි දන්නවා මේ මුස්ලිම් ත්‍රස්තවාදය, මුස්ලිම් අන්තවාදය ලෝකේ හැමතැනම පැතිරිලා සමහර ටාගට් එයාලගේ සපුරා ගන්නවා. ඉතින් මරාගෙන මැරෙන්නවත් තුන් යනවා. අල්ලා වෙනුවෙන් මරාගෙන මැරෙන්නවත් තුන් යන ಜಾති සෙට් එකක් ඉන්නේ. ඉතින් ඒකින් තමයි මුන්ට මේ වගේ දේවල් වෙලා තියෙන්නේ. හරි දෙක පැත්තකින් බලනකොට. හැබැයි කෙසේ නමුත් අපි හෙලා දකිනවා මේ මිනිස් සංහතිය, ಜಾතිවාදී, ආගම්වාදී, වර්ණ ભેද, නිරාමුවෙන් පිට හැමදේම යුද්ධය කියලා කියන්නේ ඊටමත් ඛේදජනක දෙයක්. මේවට උල්පන්දම් දෙන මිනිස්සුන්ට කොහේ යන්න වේද, කොහෙන් නතර වෙන්න වේද, මොන නිරයකින් නතර වෙන්න වේද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඔබටත් මේ ගැන සිතන අදහස පහදින් දක්වන්න අමතක කරන්න එපා. කිසිවෙකුට සම කරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්.